වාහන මාකට් එකට මොකද වෙන්නේ? මේ දවස්වල සෝෂල් මීඩියා පැත්තේ ගියොත් එහෙම ගොඩක් තියෙන නිවුස් තමයි වාහන මිල අඩු වෙනවා, වැඩි වෙනවා කියනවා. සමහරු කියනවා ගෙන්න නවත්තනවා කියලා. මේ වගේ ගොඩාක් නිවුස් තියෙනවා සෝෂල් මීඩියා වල. ඉතින් මේ නිවුස් වල ඇත්ත තත්ත්වය මොකක්ද? ඉස්සරහට මොකක් වේද? අපි අද මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. හරි, අපි මුලින්ම බලමු ලංකාව දැනට වාහන මාකට් එකේ තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඉතින් හැමෝම දන්න දෙයක් තමයි ලංකාව කියන්නේ ලෝකයේ තුන්වෙනියට වැඩිම වාහන බොදු තියෙන රට. ඒ කියන්නේ වාහන මිල සාපේක්ෂව ගොඩක් වැඩි අපේ රටේ. සහ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අවුරුදු 5ක් තිස්සේ කියන්නේ අපි ගත්තොත් එහෙම කොරෝනා පීරියඩ් එක 2020 මාර්තු මාසේ වගේ ඉඳන් මේ අවුරුද්දේ මාර්තු මාසේ වගේ වෙනකන් වාහන මාකට්ටය ක්ලෝස් වෙලා තිබ්බේ. කියන්නේ පිටරටින් අපිට වාහන ගේන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඒකින්ද මේක අවුරුදු 5ක් තිස්සේ ක්ලෝස් වෙලා තමයි තිබ්බේ. මේ හේතු හින්දා අපිට පෞගිය කාලේ පුරාම දැක්ක දෙයක් තමයි අර 2019ට කලින් ආපු වාහන ඉතාමත් අර අපි කියන නොවටිනා ගණන් වලට විකුණුණා කියන එක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ දැන් මේ තත්ත්වෙත් එක්ක මේ අවුරුද්දේ වාහන මාකට් එක ඕපන් වුණා. ඒත් එක්කම අර අවුරුදු 5ක් වාහන ගන්න බලන් හිටපු මිනිස්සුන්ගේ ලොකු ඉල්ලුමක් වාහන වෙළඳපොලේ ඇති වුණා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක සමහරු ඉස්සරහට වාහන ගන්න බලන් ඉන්නවා. එතකොට දැන් ගොඩක් කටියට තියෙන ප්‍රශ්න තමයි මේ වාහන මිල ඉස්සරහට අඩු වෙයිද වැඩි වෙයිද කියන එක. ඉතින් අපි මේක මෙහෙම කතා කරමු. අපි ආර්ථික විද්‍යාත්මකව ගත්තොත් එහෙම මෙතන මේ වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය වෙන්නේ ඒකට තියෙන ඉල්ලුම හා සැපයුම මත. එතකොට අපි පහුගිය දවස් ටිකේ ගත්තොත් එහෙම කියන්නේ මේ වාහන මාකට් එක ඕපන් කරපු ගමම ගත්තොත් එහෙම සාපේක්ෂව ඉල්ලුම ගොඩක් වැඩි. මොකද ගොඩක් මිනිස්සු බලන් හිටියා වාහනයක් ගන්න. හැබැයි අනිත් පැත්තෙන් සාපේක්ෂව සැපයුම ගොඩක් අඩු වෙලා තිබ්බේ. මොකද ලංකාවට වාහනයක් එන්න සති 4-5ක් අතර කාලයක් යනවා. ඒ වගේම අධි ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සමහර වාහන ගෙනන කම්පැනිස් වලට ගියාම ඒගොල්ලෝ මාස 3-4ක් ඉල්ලන වාහනයක් ගෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තිබ්බා. සහ ඒ හේතු හින්දා ලංකාවට එන සමහර වාහනවල ගොඩක් මිල වැඩි වුණා. සහ මේක ගොඩක් බලපෑවා අපේ ඔක්ෂන්ස් වලට. අපි කියන්නේ ජපානයේ ඔක්ෂන්ස් වලට. මොකද ලංකාවේ තියෙන ඉල්ලුම වැඩි හින්දා ගොඩක් මිනිස්සු පෙළඹුණා ජපානයෙන් වාහන ගෙන්න ගන්න. එතකොට අර ගොඩක් අපි කියන බිඩ් කරන්නේ සාමාන්‍ය ඔක්ෂන් එකේ වාහනයක් ගෙන්නන්න. ඒ කියන්නේ ඒක සරලම වෙන්දේසිය. අපි සාමාන්‍ය වෙන්දේසියක තියෙන මොකද වෙන්නේ? සාමාන්‍ය වෙන්දේසියකදී කරන්නේ අර වැඩිම ලංසුව තියෙන එක්කෙනාට තමයි සාමාන්‍යයෙන් ඒ භාණ්ඩය අපිට අයිති වෙන්නේ. ඒ වගේ තමයි ජපානයේ වාහන ඔක්ෂන්ස් වලත් ඒ දේම තමයි වෙන්නේ. එතකොට වැඩිම ගාණ දෙන එක්කෙනාට තමයි සාමාන්‍ය වාහනේ හම්බ වෙන්නේ. එතකොට අර තියෙන අධි ඉල්ලුමත් එක්ක ගොඩක් වාහන ලංකාවට ගේන්න ඕන වුණා. ඒ හේතුව හින්දා අපේ පහුගිය කාලේ පුරා දැක්කා. ඒ කියන්නේ අලුතෙන් ආපු වාහන වලත් ගොඩක්ම මිල වැඩි වෙලා තිබ්බා. එතකොට වර්තමානයේ කියන්නේ මේ දැන් තියෙන තත්ත්වය මොකක්ද? දැන් තියෙන තත්ත්වය අත්‍තරම ගත්තොත් එහෙම සැපයුම වැඩි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඉල්ලුම අඩු වෙලා තියෙනවා. අපි මේ දෙක එකින් එක අරන් බලමු. සැපයුම පැත්තෙන් ගත්තොත් එහෙම මම පර්සනලි දැක්ක දෙයක් තමයි අලුතෙන් කාර් සේල්ස් ඕපන් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර අලුත් වෙළඳ ලංකාවට කියන්නේ අර කලින් වාහන බිස්නස් එකේ හිටපු නැති කට්ටියක් දැන් වාහන බිස්නස් කරන්න පටන් අරන් තියෙනවා. සහ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ලංකාවේ ලොකු කම්පැනිස් තියෙනවානේ. ඒගොල්ලෝ ගොඩක් ඔය චයිනීස් EV වාහන සහ චයිනීස් අනිත් වාහන දැන් ලංකාවට ගෙන්නන්න පටන් අරන් තියෙනවා. එතකොට සැපයුම පැත්තෙන් සැපයුම වැඩි වෙලා තියෙනවා. ඉල්ලුම පැත්තෙන් මෙහෙම දෙයක් වෙලා තියෙනවා. දැන් අපි කලිනුත් කතා කළා මේක බදු ගොඩක් වැඩි රටක්. ඒ කියන්නේ වාහන වලට බදු තියෙනවා. බදු සාපේක්ෂව ගොඩක් වැඩි. මේ හේතුව නිසා ඒ කියන්නේ දැන් එක්සැම්පල් එකක් විදියට ඒ කියන්නේ වාහනයක් ගන්න පුළුවන් මිනිස්සු ගන්න ඇත්තටම ලංකාවේ ගොඩක් අඩුයි. මොකද අපි සාපේක්ෂව ගත්තොත් එහෙම අඩුම කියන ලංකාවේ අපිට අඩුවෙන්ම ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් වාහන අපි ගත්තොත් WagonR, Daihatsu Mira වගේ ඒ වගේ වාහනයක් අවම ඩවුන් පේමන්ට් එක දීලා අරගෙන ලීසින් වාර එකක් ගෙවන්න සාමාන්‍ය මාසයකට ලක්ෂයක් කිට්ටු වෙන්න යනවා. සාමාන්‍ය ලක්ෂයකට එහා පැත්තේ යන වෙලාවල් තියෙනවා. එතකොට මේ හේතුව නිසා අර වාහන ගන්න පුළුවන් මිනිස්සු ගානත් අඩු වෙලා තියෙනවා. සහ ගන්න පුළුවන් මිනිස්සු කට්ටිය ගොඩක් වෙලාවට දැන් වාහන අරගෙන ඉවරයි සාමාන්‍යයෙන්. එතකොට මේ හේතු නිසා එක පැත්තකින් සැපයුම වැඩි වෙලා තියෙනවා, අනිත් පැත්තකින් ඉල්ලුම අඩු වෙලා තියෙනවා. මේ හේතු හින්දා දැනට මාකට් එකේ වාහන මිල අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ගත්තොත් එහෙම යාරිස් වාහනයක් කලින් තිබ්බ 2022 වාහනයක් ලක්ෂ 100න් උඩ. හැබැයි දැන් මම දැක්ක අලුතෙන් ඇඩ්ස් එකම දාලා තියෙනවා ලක්ෂ 90ට 95ට තියෙනවා. සමහර ඒවා පර්සනල් ඉම්පෝට් කරගන්නත් පුළුවන් ලක්ෂ 85කට. ඉතින් මේක තමයි දැනට වාහන මාකට් එකේ තියෙන තත්ත්වය. ඒ කියන්නේ
එක පැත්තකින් සැපිම වැඩි වෙලා තියෙනවා අනිත් පැත්තෙන් ඉල්ලුම අඩු වෙලා තියෙනවා ඒත් එක්කම වාහන මාකට් එක පොඩ්ඩක් අර ගණන් චුට්ටක් අඩු වෙලා පොඩ්ඩක් ස්ටේබල් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හරි ඊට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඉස්සරහට මොකක්ද? ඒ කියන්නේ දැන් සෝෂල් මීඩියා ගත්තොත් එහෙම ඇත්තරම මිනිස්සු කතා කරන්නේ මේක ගැන. ඉස්සරහට ඒ කියන්නේ මම දැක්ක ගොඩක් නිවුස් තියෙනවා මේගොල්ලෝ ගෙන්නන එක නවත්තනවා මෙහෙම තියෙනවා ප්‍රශ්න ගොඩයි. හැබැයි මම දැක්ක ජනාධිපතිතුමාගේ නිවුස් එකක් තියෙනවා. එතුමා කියලා තියෙනවා වාහන ගෙන්නන එක නවත්තන්නේ නැහැ දිගටම ගෙන්නනවා. එහෙම කියලා. අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා. ඒක මේ මම හිතන දෙයක්. සාමාන්‍යයෙන් මම හිතන දේ තමයි වාහන ආනයනය කරන එක ඉස්සරහට නවත්තන එකක් නෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ අවුරුද්දේ බදු ආදායමෙන් මේ වාහන බදු කියන එක ලොකු ප්‍රතිශතයක්. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් ලොකු ප්‍රතිශතයක් මේ වාහන බදුවෙන්ද ලැබිලා තියෙනවා. එතකොට මම හිතන්නේ ලංකාවේ රාජ්‍යය ලංකාවේ ආණ්ඩුව කොයි වෙලාවකත් මේ බදු ආදායම නැති කරගන්න කැමති වෙයි කියලා ඊළඟ අවුරුද්දේ. මොකද ඒගොල්ලෝ ඒක බදු ටික නැති කරගන්නවා කියන්නේ බදු ටික හොයන්න ඒගොල්ලෝ වෙනම මොකක් හරි ක්‍රමයක් හොයාගන්න වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි වාහන ගෙන්නන එක ඒක පැත්තකින්. එතකොට අනිත් පැත්තෙන් තමයි මං කියවනේ මිනිස්සු කට්ටියක් දැන් බලන් ඉන්නවා කියලා වාහන ගන්න. එතකොට ඒ මිනිස්සුන්ගේ කොහොමත් ඉල්ලුමක් තියෙනවා. ඒකින්ද වාහන ඉල්ලුම ලබන අවුරුද්දට තියෙන හින්දා වාහන ගෙන්නන එක හොඳයි රජයට අර මං කිව්වා වගේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න. අනිත් පැත්තෙන් කියන දේ තමයි බදු වැඩි කරයිද බදු වැඩි වෙයිද කියන ප්‍රශ්නෙත් තියෙනනේ අපිට. ඒකට මම හිතන දේ තමයි මම හිතනවා බදු වැඩි වෙන එකක් නෑ කියලා. මොකද ඒකත් ජනාධිපතිතුමාම තමයි කිව්වේ. එතුමා කිව්වා අර දැනට අපි ගහන්න පුළුවන් උපරිම බදු ගහලා තියෙන්නේ මීට වඩා බදු ගහන්න බෑ කියලා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මීට වඩා ටැක්ස් එක වැඩි කළොත් වෙන්නේ මම අර කලින්ම කිව්වා අපි දැනටත් වාහනයක් ගන්න පුළුවන් මිනිස්සු ගාන ලංකාවේ සාපේක්ෂව ගොඩක් අඩුයි. එතකොට තව ටැක්ස් එක වැඩි කළොත් වෙන්නේ ඒ මිනිස්සු ගාන තවත් අඩු වෙන එක. එතකොට තව අඩු වෙනවා කියන්නේ ලබන අවුරුද්දේ හෝ ඊට පස්සේ අවුරුද්දේ ඉස්සරහට වාහන ගන්න මිනිස්සු ප්‍රමාණය එන්න අඩු කරන්න එක. එහෙම අඩු කරාම වෙන්නේ මිනිස්සු වාහන ගන්න නැහැ. එතකොට අර ලැබෙන තියෙන බදු ආදායම නැති වෙනවා. ඒක එක දෙයක්. ඒකින්ද මම හිතන දේ තමයි ඉස්සරහට බදු වල ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ මම හිතනවා ගොඩක් වෙලාවට වැඩි නොවේද කියලා. ඊට පස්සේ අනිත් ප්‍රශ්නේ තමයි බදු අඩු වේද කියන එක. ඒකට සරල උත්තරේ මම නම් හිතන්නේ නෑ කියලා. මොකද දැන් මේ අවුරුද්දේ ගොඩක් වාහන ආවා. සහ මේ අනිත් පැත්තෙන් බදු අඩු කළොත් වෙන්නේ අර මම හිතන්නේ මහා බැංකුව අධිපතිතුමාත් කිව්වා ඒක අර බැංකු පද්ධතියට අනවශ්‍ය විදිහට බලපානවා කියලා. මම හිතන්නේ ඒ රිස්ක් එක මේ වෙලාවේ ආණ්ඩුව ගනී කියලා. ඒ නිසා බදු අඩු වෙන එකත් මම හිතන්නේ නෑ මේ වෙලාවේ වෙයි කියලා. එතකොට බදු අඩු වෙන්නේ නැත්නම් බදු වැඩි වෙන්නේ නැත්නම් මාකට් එකට මොකක් වේද? මේක තමයි අපේ ලොකුම ප්‍රශ්නේ. ඒක මෙහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ දැනට අපිට ලංකාවට ගේන්න දෙන්නේ අවුරුදු 3ක් පරණ වාහන විතරයි. ඒ කියන්නේ ඔය අද වාහනයක් ඉම්පෝට් කරනවා නම් 2022 මැනුෆැක්චර් කරපු වාහනයක් තමයි ඔයාලට ගේන්න දෙන්නේ. හැබැයි මම දැක්ක සෝෂල් මීඩියා වල නිවුස් එකක් යනවා අවුරුදු 5ක් හෝ 7ක් දක්වා මේක දීර්ඝ කරනවා කියලා. ඒක තාම ඔෆිෂියලි මම හිතන්නේ ගවර්න්මන්ට් එක පැත්තෙන්වත් කොහෙන්වත් ඒක කියලා නැහැ. හැබැයි ඒක එහෙම වුණොත් ඒක ලොකු ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් මාකට් එකට. රීසන් එක තමයි මම දැක්ක අර ගොඩක් වාහන ඉම්පෝට් කරන අය කියනවා සාමාන්‍යයෙන් අවුරුදු 5ක් හෝ 7ක් පරණ වාහන ජපානයේ ඔක්ෂන් එකේ ගාණ ගොඩක් අඩුයි කියලා. එතකොට ලංකාවට එන අපි කියන CIF වැලියු එක අඩු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ටැක්ස් එක වැඩුණත් අපි කියන ඒ ගානටම අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන් අවුරුදු 5ක් හෝ 7ක් පරණ වාහන ගෙනාවොත්. හැබැයි මේක තාම කන්ෆර්ම් නැහැ. ඒකින්ද ඒක අයවැයෙන් හෝ ගැසට් එකක් හරි ඒ දෙකෙන් කියනකම් අපිට මේක ෂුවර් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට හදිසියේ හරි අවුරුදු 5ක් හරි 7ක් හරි වාහන ගෙනාවොත් මාකට් එකට වෙන දේ තමයි දැනට සෙකන්ඩ් හෑන්ඩ් මාකට්ස් තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙන වාහන ගොඩක් වෙලාවට 2019ට කලින් 2020 වාහන ආවේ ගොඩක් අඩු වෙන්නේ මාස දෙකක් වගේනේ. එතකොට 2019ට කලින් තිබ්බ වාහන තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාපේක්ෂව අපි ගත්තොත් අවුරුදු 6ක් පරණ අවුරුදු 6ක් හෝ 5ක් පරණ වාහන. එතකොට ඒ වාහන මිල අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඒක අවුරුදු 7ක් හෝ 5ක් පරණ වාහන කෙනෙකුට ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ඒක ෂුවර්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ආණ්ඩු ගත්තොත් එහෙම ගාණ්ඩු ගන්න ඩිසිෂන්ස් අපිට ෂුවර් කරන්න බෑ. ඒක තමයි ලංකාවට ආයෝජකයෝ අර ගොඩක් එන්නේ ප්‍රධානම හේතුවත් ඒක තමයි. ඒ කියන්නේ මේගොල්ලෝ එකපාරටම ඕවර්නයිට් ඩිසිෂන්ස් වෙනස් කරනවා. ඒක ලංකාවට එදා ඉඳන් තිබ්බ ප්‍රශ්නයක්. හැබැයි මම දැක්ක මේ ආණ්ඩුව නම් කියන අපි ඒක කරන්නේ අපි ලොන්ග් ටර්ම් ස්ට්‍රැටජි එකක් එක තමයි යන්නේ කියලා. ඒක එහෙම වුණොත් හොඳයි.
හැබැයි එහෙම වුණ නැත්තම් තමයි ප්‍රශ්නය. ඒ කියන්නේ හෙට කියන්න පුළුවන් නෑ අපි වාහන මිල බදු වැඩි කරනවා කියලා හෙට එකපාරටම නිවසක් ගහන්න පුළුවන්. ඒ වගේ ආණ්ඩුව ඇත්තටම කළා තියෙනවා. ඒ වගේ අනිත් පැත්තට කියන්න පුළුවන් නෑ අපි එකපාරටම ටැක්ස් එක අඩු කරනවා කියලා. ඉතින් මේ හැමදේම ඇත්තටම ඩිපෙන්ඩ් වෙන්නේ ආණ්ඩුව ගන්න ඩිසිෂන් එකත් මත. එතකොට අපි හිතමු කියන්නේ අර මම හිතනවා කලින් ආණ්ඩුවල වගේ මේ ආණ්ඩුවත් අර ඒ වගේ සඩන් ඩිසිෂන්ස් ගන්න නැතුව අර ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් එක්ක යයි කියලා. එහෙම ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් එක්ක යනවා නම් ගොඩක් දුරට බදු අඩු වෙනකොට හෝ වැඩි වෙන එක මේ අවුරුද්දේ සිද්ධ වෙන්නේ නැහැ. සහ අවුරුදු 3-4කට මම හිතනවා සිද්ධ වෙන එකක් නැති වෙයි කියලා. ඒ වෙනුවට වාහනයක් අපි කියන ඉල්ලුම තියාගන්න. ඒ කියන්නේ දැනට තියෙන වාහන වල ප්‍රයිස් එක ගොඩක් වැඩිනේ. එතකොට ගන්න පුළුවන් මිනිස්සු ගානත් අඩුයි. එතකොට ඒ ගන්න පුළුවන් මිනිස්සු ගාන වැඩි කරන්න අනිවාර්යයෙන්ම වාහන වල මිල අඩු වෙන්න ඕනේ. එතකොට ඒකට තියෙන එක සොලියුෂන් එකක් තමයි අර දැනට තියෙන අවුරුදු 3 කැප් එක අවුරුදු 5ක් හෝ 7ක් දක්වා දීර්ඝ කරන එක. ඒක සමහර වෙලට වෙන්න පුළුවන්. හැබැයි මේ අවුරුද්දේ වෙයිද නැද්ද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැනට ඕක තමයි සහ ඉස්සරහට ගොඩක් දුරට බදු අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. මම හිතනවා ඒ දේ වෙයි කියලා. හැබැයි මම අර කලින් කිව්වා වගේ මේ හැමදේම තීරණය වෙන්නේ අපේ ආණ්ඩුව ඇත්තටම ගන්න ඩිසිෂන්ස් එක්ක. එතකොට සඩන් ඩිසිෂන් එකක් ගත්තොත් කරන්න දෙයක් නැහැ. ඉතින් මේක තමයි මම හිතන විදිහට ඉස්සරහට වාහන මාකට් එකට වෙන්නේ. ඒ කියන්නේ ගවර්න්මන්ට් එක සඩන් ඩිසිෂන් එකක් ගත්තේ නැත්නම් ගොඩක් දුරට බදු අඩු හෝ වැඩි වෙන්නේ නැහැ. ඒකින්ද වාහන බදු ඔහෙමම තියෙයි. වාහන මිල ගත්තොත් එහෙම ඉස්සරහට සැපයුම වැඩි වෙන ගත්තත් එක්ක අලුත් ප්ලේයර්ස්ලා එනවා මාකට් එකට කම්පිටිෂන් එක වැඩි. මේ හේතුත් එක්ක ඉස්සරහට මාකට් එක ස්ටේබල් වෙයි. ඒ කියන්නේ සැපයුම ඉල්ලුම සමබර වෙලා ගොඩක් දුරට පොඩි ගානකින් යම් කිසි ප්‍රමාණයකින් තව අඩු වෙයි කියලා මම හිතනවා. හැබැයි අර මං කිව්වා වගේ අවුරුදු 5ක් හෝ 7ක් පරණ වාහන ගේන්න දුන්නොත් අනිවාර්යයෙන්ම මේක අඩු වෙනවා. ඉතින් ඒක ඇත්තටම තියෙන ගවර්න්මන්ට් ඩිසිෂන් එක අත. ඉතින් මම හිතනවා වාහනයක් ගන්න බලන් ඉන්න හෝ වාහනයක ඉන්ට්‍රස්ට් එකක් තියෙන අයට මගේ මේ වීඩියෝ එක ගොඩක් උදව් වෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ගේ ඩිසිෂන් එකක් මොකක් හරි ගන්න. ඒ කියන්නේ ඇත්තටම ගවර්න්මන්ට් එක ගන්න ඩිසිෂන්ස් ගැන ඔයගොල්ලෝ ඇත්තටම බලන්න, ගවර්න්මන්ට් එකෙන් දෙන නිවුස් ගැන බලන්න. විශේෂයෙන්ම මට කියන්න ඕන එකක් තමයි සෝෂල් මීඩියා වල හැමෝම කියන දේවල් පිළිගන්න එපා. මොකද ගොඩක් කට්ටිය සෝෂල් මීඩියා වල ඇවිල්ලා කරන්නේ බිස්නස් එකක්. ඒගොල්ලෝ ගාව තියෙන වාහන ක්ලියර් කරගන්න. ඇත්තටම දැන් මම දකින ගොඩක් දෙයක් තමයි දැන් ඉස්සරහට වාහන පදු වැඩි වෙයි කියන ගොඩක් කට්ටිය වාහන ගෙනල්ලා තියෙන්නේ ගොඩක්. සහ ලංකාවේ ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි වාහනයක් ගෙනල්ලා ලංකාවට මාස 3ක් ඇතුළත රෙජිස්ටර් කරනවා. එහෙම නැති වුණොත් ෆයින් එකක් පදිනවා. එතකොට දැන් වාහන තියෙනවා ගොඩක් මාකට් එකේ. එතකොට ඒ ටික විකුණගත්තේ නැත්නම් අර ෆයින් එක ගෙවන්න වෙනවා. ඒක හින්දා මම දකින දෙයක් තමයි ගොඩක් කට්ටිය දැන් කරන්නේ අර ස්ටොක් එක ඒගොල්ලන් ක්ලියර් කරගන්න හදනවා මේ ෆයින් එකෙන් බේරෙන්න. ඒකින්ද අර මම කියන්නේ ගවර්න්මන්ට් එක දෙන ඔෆිෂියල් තොරතුරක් ඇරෙන්න අනිත් අය කියන දේවල් ඇත්තටම රූමර්ස් ඇත්තටම අපිට පිළිගන්න බෑ. ඒ කියන්නේ අපිට කියන්න බෑ. මොකද කලිනුත් කියන්නේ අපි වාහන මාකට් එක ඕපන් කරද්දී ගොඩක් අය හිතන් හිටියේ තියෙන ටැක්ස් එකටම ගේන්න දේ ටැක්ස් එක වැඩි වෙන එකක් නෑ කියලා. හැබැයි ඒක එහෙම වුණේ නෑ. ටැක්ස් එක වැඩි කළා. ඉතින් අර අපි හිතන දෙයක් නෙමෙයි ඇත්තටම වෙන්නේ. ඒ නිසා මේ ගවර්න්මන්ට් එක දෙන කියන්නේ ගවර්න්මන්ට් එකේ කවුරු හරි කියන තොරතුරු බලන්න. ගවර්න්මන්ට් එක කවුරු හරි කියන්නේ ඔෆිෂියල් කවුරු හරි හරියටම දාන්න මුදල් ඇමති හරි නියෝජ්‍ය ඇමති හරි මහ බැංකුව අධිපති හරි ඒ වගේ හොඳ පොසිෂන් එකක ඉන්න කෙනෙක් දෙන නිවුස් විතරක් ඕගොල්ලෝ පිළිගන්න. අනිත් අයගේ දෙන තොරතුරු ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න. මෙයා ඇත්තද කියන්නේ මෙයා බොරුද කියන්නේ මෙයා මොකටද මේ වගේ දෙයක් කියන්නේ කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට මේ පැත්තෙන් ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ කම ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. සහ මගේ පැත්තේ මොන හරි දෙයක් වැරදුනා නම් මේ වීඩියෝ එකේදී කියන්නේ මම මේ හොයාගත්ත දේවල් මත තමයි මම මේ ඔයගලන්ට තොරතුරු ටික කිව්වේ. ඒකට සමහර දේවල් වැරදි වෙන්න පුළුවන්, හරි වෙන්න පුළුවන්. වැරදි දේවල් මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. එතකොට මට පුළුවන් ඒ ටික හරි ගස්සන්න. සහ මේ ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගලන්ට මේ වගේ වීඩියෝස් මම ඉස්සරහට අරන් එන්න ඔයගොල්ලෝගේ දැනුම වර්ධනය කරන්න.